සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා ආස්වාසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න ඔයාලට ආස්වාසුම මැයි මාසේ මුදල් සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ තෙක් රැඳී සිටින්න. ඉතින් මොකද කියනවා නම් ඔයාලා පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට වැදගත් වෙන තොරතුරක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ මැයි මාසේ මුදල් සම්බන්ධයෙන්. ඉතින් ඔන්න දැන් ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ මැයි මාසේ ආස්වාසුම මුදල් ඔයාලගේ අතටම ලැබෙනකල් තමයි. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට සිස්ටම් එකට වැටෙනවා කියලා එකක් ඔයාලා දන්නවා ඇති. ඒ කියන්නේ මුදල් බැංකු ගිණුම් වලට බැර කරන්න කලින් සිස්ටම් එකට තමයි වැටෙන්නේ. ඉතින් සිස්ටම් එකට වැටුණා කියලා ඔයාලට මුදල් අතට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු සිස්ටම් එකට මුදල් වැටෙන දිනය සම්බන්ධයෙන් සහ මෙන්න මේ විදිහට පළවෙනි අදියරේ දෙවන අදියරේ හැමෝටම මුදල් ලැබෙයිද කියන එක ගැන. ඉතින් මතක් කරනවා මෙන්න මේ වගේ ආස්වාසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් දැන ගැනීමට නම් අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා ඒකට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පල්ලෙහා පේන සබ්ස්ක්‍රයිබ් කියන බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තෙන් මතුවෙන බෙල් අයිකන් එක ටච් කරලා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතුලා ඉන්න. ඉතින් ඒ වගේම Facebook එකේ යාළුවොත් ෆලෝ කරලා එකතුලා ඉන්න. ඉතින් මෙන්න මේ විදිහට පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ හැම කෙනෙක්ටම ආස්වාසුම මැයි මාසේ මුදල් ලැබෙනවා කිසිම ගැටලුවකින් තොරව. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මුදල් වැඩියෙන් ලැබෙනවාද කියලා. ඒ කියන්නේ අප්‍රේල් මාසේ මුදල් වැඩියෙන් ලැබුණා වගේ මැයි මාසෙත් මුදල් වැඩි කරනවාද කියලා. ඉතින් එහෙම කොහෙවත් තාම සඳහන් කරලා නැහැ මුදල් වැඩි වෙනවා කියලා මැයි මාසේ. ඒ කියන්නේ මැයි මාසේ මුදල් වැඩි වෙනවා කියලා සඳහන් කරලා නැහැ. අප්‍රේල් මාසේ නම් වැඩි වුණා. ඉතින් අනිවාර්යයෙන්ම මම හිතනවා ඔයාලා හැම කෙනෙක්ටම අප්‍රේල් මාසේ අවුරුදු සමයේ දීමනාව වැඩියෙන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඒ වැඩි කරේ අවුරුදු සමයේ බඩු මල්ලක් ලබා දෙනවා. ඉතින් ඒ බඩු මල්ල වෙනුවට තමයි ආස්වාසුම මුදල් වැඩි කරලා ලබා දුන්නේ. ඉතින් ඒක මැයි මාසෙට බලපාන්නේ නැහැ. කොහෙවත් තාම සඳහන් කරලත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට සිස්ටම් එකට ඔයාලට මෙන්න මේ මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා 10 වෙනිදා වෙනකොට. ඒ කියන්නේ 8 9 10 තමයි ඔන්න ඔය දින තුල තමයි සිස්ටම් අප්ඩේට් කරන්න. එතකොට ඔයාලට 12 13 වෙද්දි බැංකු ගිණුම් වලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න මේ තොරතුරු වෙනස් වුණොත් එහෙම අපි ඔයාලව දැනුවත් කරන්න නාලිකාව හරහා එහෙනම් ඉතින් අපි තවත් තොරතුරකින් හමු වෙන තුරු ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.